හරි. එතකොට ඔන්න ඔය විදිහට පුතා මේ එකේ කවිය ළඟට ඔය මේ තව කතාවක් තියෙනවා වැඩි මේ අනවශ්‍යයි කියන්න ගියාම මේ කොල්ලෙක් හිටියලු කොල්ල කියන්නේ ඉස්සර ගමන් යන තියෙන පුතේ පයින්නේ. එතකොට මේ දැන් කොල්ලා මේ පයින් යන අතරේදී කොල්ලා දකින්නවලු අම්බලමක නැවතුනලු හවස් වෙච්ච හින්දා. අම්බලමේ නැවතිලා ෂර්ට් එකක් ගලවලා කොල්ලා ඉතින් පැත්තක වාඩි වෙලා ඉදි දකින්නවලු ඈතින් සුදු සාරියක් කියන සුදු රෙද්දක් ඇඳගත්ත ගෑනු කෙනෙක් එනවා මේ පැත්තට. ඒ කියන්නේ මොහිනි නෙමෙයි බය වෙන්න එපා. දැන් ඒ නංගි එනවා ඉතින් ලැසි ගමනින් ඉන කඩ කැට්වෝක් එකකින් එනවලු. දැන් මේ කෙල්ලව දැක්කට පස්සේ කොල්ලට ඇති වුණා රාගික හැඟීමක්. හරිද? දැන් ඉතින් අර ආදරයක් නෙවෙයි රාගික හැඟීමක්. මං හිතනවා මට වඩා හොඳට ඔයාලා මේව දන්නව ඇති කියලා. හරිද? රාගික හැඟීමක් ඇති වුණා මහත්තයෝ. එහෙම ඇති වුණාට පස්සේ නංගිට එකපාර මේක කියන්න බැරි හින්දා අයියා නංගිට ඇහෙන්න කියනවලු මෙහෙම එකක්. අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ. ඔය රෙද්දල්ලා යන්නේ අයි නංගි. වසාගෙන දෙතන අතකින් කිමද නගෝ. ඔය පපුව වහගෙන යන්නේ අයි නංගි. හිමියෙක් නැති ගමන් තනිමග කිමද නගෝ. හිමියෙකුත් නැතුව තනියම මේ කොහෙද යන්නේ නංගි. අම්බලමේ නැවති අපි යමුද නගෝ. අපි පොඩ්ඩක් අම්බලමේ නැවතිලා යමුද නංගි. අනේ නොදකින් උඹලා වගේ නං බක්. ඒ කියන්නේ මෙහෙමනේ. අපේ නම් පුතේ දැන් ඒ වගේ කියන්නේ ඔහොම කවි වලින් අහන කොල්ලෝ නෑ වර්තමාන සමාජේ. හරිද? කවි වලින් ඔහොම අහන්නේ නෑනේ බං දැන් වර්තමාන සමාජේ නම් එහෙම එච්චර සංයමයක් නබ්බ්‍යත්වයක් නෑ. කොල්ලෝ ඉතින් පාරේ කෙල්ලේ යනකොට ඕ නංගී කොහෙද යන්නේ අපි කලුද යටට ඇඳලා දාන්නේ ඒ වගේනේ අහන්නේ. හරිද? ගෑල්ලමේට පාරේ බහැලා යන්න විදිහක් නෑනේ. ඒ වගේම තමයි කොල්ලෙක් එහෙම කිව්වහම හරිද? අර කොල්ලෙක් ඉතින් බූස් ගානවා නංගි ගානවා. එතකොට ඇයි? එතකොට ගෑල්ලමයි මොකද කරන්නේ? ගෑල්ලමයි රිප්ලයි දෙන විදියකුත් තියෙනවනේ වෙනමම. හරිද? ගෑල්ලමයි කියන්නේ මොකද්ද? ගෑල්ලමයි කියනවා අනේ යකෝ. ඇයි තෝගේ තාත්තා නයෙද්ද? තොට අක්කලා නංගිලා නැද්ද? හරිද? තෝ අම්මගෙන් අහගනින් ඕගින්. අන්න ඒ වගේ නිකන් බයිනෝ කාලකන්ණි වල්වනචට ඇත්ත කෙල්ලෙට පාරේ බහැලා යන්නේ. ගෑල්ලමයි මාරිදට බයිනෝ. හැබැයි ඒ කාලේ ජන සමාජය තුළ පොතේ ඔය වගේ ඒවා තිබෙන්නේ නැහැ. කොල්ල අර එහෙම කවිය අහනකොට කෙල්ලේකට රිප්ලයි කවියකින් තමයි රිප්ලයි එක දෙන්නේ. හරිද? අයියට තේරුම් ගන්න විදිහට රිප්ලයි එක දෙනවා මෙහෙම. කොහොමද දෙන්නේ? පොඩ්ඩක් අම්බලම් පහු වෙනකන් චුට්ටක් ගියා කෝකටත්. කියන්න බෑනේ මූත් කොල්ලෙන්නේ. ඇදලා ගත දමලා ගහුව මලක් පිප්පලා මල පරවන ඉවරයි කතාව. ඒ හින්දා පොඩ්ඩක් අම්බලමින් එහා පැත්තට ගිහිල්ලා කියනවලු අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා වසාගෙන දෙතන බිලිඳු ගෙකිරි හන්දා බාලමස්සිනා පස්සෙන් එන හන්දා යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා කියනවා නංගි. මම මේ රෙද්දාල්ලා යන්නේ මඩ ගෑවෙන හින්දා. නැතුව වලත්ත කමකට නෙවෙයි. අයියේ මම මේ පපුව වහගෙන යන්නේ මට කිරි දෙන වයසේ ළමයෙක් ඉන්නවා. ළමයෙක් ඉන්නවා කියලා නොකිය කිව්වේ මේක මේ තමන් අම්මා කෙනෙක් කියලා නේද? අම්මා කෙනෙක් කියපු ගමන් පුතේ ජන සමාජ මිනිස්සු විහිළු කරන්නේ නැහැ. මොකද අම්මට පුදුම ගරුත්වයක් ජන සමාජය ඇතුලේ තිබුණා. ඒ හින්දා. තනියමත් නෙවෙයි යන්නේ. බාල මස්සිනා පස්සෙන් එන හන්දා. මස්සිනා පස්සෙන් එනවා. ඒ හින්දා යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි බයි. බලන්නකො නංගි ගියපු විදිය. ඔන්න ඕක තමයි පුතා කියන්නේ. හරිද? ඒ වගේ ඒවා. බලන්න ඒ මිනිහක් මැරෙන්න තිබ්බ එකක් නේ පුතා මේ ලස්සනට ගන්නට මේ වෙලා ගියේ. හරිද?